දේශපාලනය වගේම පවුලේ සියලු දෙනා එක්කම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ මගේත් අපේ පක්ෂයේ ශෝකය බෙදා හදා ගන්නවා. විශේෂයෙන්ම මේ රටේ දේශපාලනයේ විශාල දීර්ඝ ගමනක් ආපු දේශපාලඥයෙක් තරුණ අවදියේ සිටම තමන්ගේ තරුණ කාලයේ තමන් විශ්වාස කරපු දේශපාලනය වෙනුවෙන් කැප කරපු කෙනෙක්. තමන් විශ්වාස කරපු කඳවුර වෙනුවෙන් කැප කරපු කෙනෙක්. මම හිතනවා එවැනි පූර්ණ කාලීන දේශපාලනය කරපු සහ ප්‍රතිපත්තියක් එක්ක දේශපාලනය කරන දේශපාලඥයෝ අද බොහොම අඩුයි. අවංකව කරන අය. ඉතින් එතුමාගේ චරිතයෙන් ගත යුතු බොහෝ දේවල් තියෙනවා. ඒ වගේම එතුමා පහු කාලීනව මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එක්ක තමත් සමීපව ආශ්‍රය කරා. ඒ වගේම තමන් හරි දේ නිවැරදිව බය නැතුව ප්‍රකාශ කරුවා. ඒ නිසා මම හිතන්නේ එතුමාගේ චරිතයෙන් තරුණ දේශපාලඥයන්ට සහ එතුමාගේ මතය විශ්වාස කරපු ඒ කඳවුර විශ්වාස කරපු දේශපාලඥයන්ට වර්තමානයේ විශාල ආදර්ශයක් ගන්න පුළුවන්. ඉතින් එතුමාගේ අභාවය පිළිබඳව අපේ ශෝකය ප්‍රකාශ කරනවා වගේම පෞලිස් සියලු දෙනා එක්කම අපේ කනගාටුව ශෝකය බෙදා හදා ගන්නවා. තාම ඒ පැත්තේ කවුරුත් මේ මරණය බලන්න තාම ආවේ නැහැ. ඔබතුමා හිතන්නේ මොකද ඒ පිළිබඳව? එක් දේශපාලන කඳවුරවල මතවාදයන් තියෙනවානේ. ඉතින් ඒ අයගේ දේශපාලනය හැටි. ඉතින් තමන් වෙනුවෙන් පෙනී හිටපු තමන්ගේ මතවාදය වෙනුවෙන් ආරක්ෂා කරපු තමන්ගේ මතවාදය වෙනුවෙන් ජීවිතේ කැප කරපු පිරිස් අමතක කිරීම තරම් හොඳ නැහැ. ඉතින් එහෙම ප්‍රතිපත්තියක් අනුගමනය කරොත් ඒ අයටත් යම් දිනක ඒ අයගේ පක්ෂයේ විසින් ඒ වෙන ඉරණමක්ම තමයි අත් වෙන්නේ. ඉතින් පහුකාලීනව යම් මතවාදී වෙනස් වීම් තියෙන්නේ නැති. හැබැයි ඉතින් ඒවා මම හිතන්නේ පරණත දේශපාලඥයෝ විදියට සහ මේ රටේ වගකීම් යුතු තනතුරු දරන අය විදියට එවැනි පටු විදියට හිතන්න හොඳ නැහැ. ඒ හින්දා ඒක ඒ අයගේ දේශපාලන කියවීම සහ දේශපාලන හැසිරීම. එවැනි මතයක් රටේ තියෙනවා. ඒ වගේම පවුල විසින් පවුලේ ඥාතීන් විසින් එවැනි කාරණා ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් ඒ සඳහා අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගත යුතුයි. ඒක විය යුතු කාරණයක්. ඉතින් ඒ පිළිබඳ පූර්ණ නිගමන වලට අපිට එන්න බෑ. හැබැයි මම හිතනවා ඒ සඳහා පවුලේ අයගේ හිතේ චකිතයක් සැකයක් තියෙනවා නම් ඒ සැකේ දුරු වෙන්නත් එහෙම නැත්නම් ඒක සනාථ වෙන්නත් මේ කාරණා වලට අවශ්‍ය පියවර ගත යුතුයි. එහෙම නැත්නම් මේවා යට ගහන්න ගියොත් තව අවුරුදු ගණනාවක් තුල මේවා දේශපාලන වේදිකාවේ මතුවේ. ඉතින් ඉතිහාසය අපි දකිනවා මේ වගේ ඕනතරම් දේවල් වෙලා තියෙනවා. ඒ නිසා මම හිතන්නේ එතුමාගේ ආත්මයටත් කරන ගෞරවයක් නම් මේ පිළිබඳව ඇත්ත නැත්ත හොයන්න ඕනේ. එතුමාට දේශපාලන දෙක මෙවැනි අයිය මුළු දිගටම මෙවැනි මරණ තර්ජන බලන්න පුළුවන්. ඒ වගේ දේවල් ගැන ඉදිරියේදී දේශපාලන මේවා දේවල් තිබුණා. මේ අලුත් දේවල් නෙමෙයි මේවා 88 89 තිබිච්ච දේවල්. ආයිස්මතු වෙලා තියෙනවා. හුඟක් අයට අමතක වෙලා තිබුණාට ආයිස්මතු වෙලා තියෙනවා. ඉතින් මේ රටේ සිස්ටම් එක වෙනස් වෙනවා කියන අලුත් දේශපාලන සංස්කෘතියක් කියන අලුත් පරම්පරාවක දේශපාලන යුගයක් හදනවා කිව්වට ඇත්තටම අපි ආපස්සට ගිහිලා තියෙන්නේ. අර පරණ විදියට තුන්ඩු වල බය කරලා දේශපාලනය කරන යුගයක් ඇති වෙලා තියෙනවා. නීතිපති දෙපාර්තමේන්තුව ඉස්සරහට ඇවිල්ලා බෝඩ් එක උස්සගෙන බලපෑම් කරලා බලහත්කාරයෙන් අඩුගුණු කරන තැනට මේ රට ආයෙපත් වෙලා තියෙනවා. ඒවා අපි දැක්කේ අපි ඉපදෙන්න කලින් තිබිච්ච දේශපාලන සංස්කෘතිය. ඉතින් අපේ තාත්තලා හිතුවා අද වෙනකොට ඒ තත්ත්වය වෙනස් වෙලා අපි මේ යුද්ධයක් අවසන් කරලා අලුත් පරම්පරාවට ඔබින විදිහට අධිවේගී මාර්ග වලින් නූතන ලෝකයක ගෝලීය ආර්ථිකයක ගමන් කරන යුගයක් හැදිලා කියලා. ඒත් අවාසනාවට අපි ඉපදිච්ච වසරවල තිබිච්ච දේශපාලන සංස්කෘතිය අපි මැදි වියට එනකොට තාම තියෙනවා. ආයෙස්මතු වෙලා අවිල්ලා තියෙනවා. ඉතින් ඒක තමයි මේ රටේ අවාසනාව. මම හිතන්නේ අපි ඊළඟ පරම්පරාවේ දේශපාලඥයවත් ඒ කුහක මානසිකත්වයෙන් අයින් වෙන්න ඕනේ. asianmirror.lk